මේ කියන කතාවටත් කට්ටිය කමෙන්ට් කර කර මට බනි. හැබැයි ඒකට කමන්නේ. දැන් අර මීවන පලානේ හාමුදුරුවම කියනවනේ. මහා බෝධිසත්වයන් වහන්සේ ඉපදිලා දවස් 7කින් මහා මායා මෞතුමිය අංග සම්පූර්ණ පුරුෂයෙක් වුණා කියලා. ඊට පස්සේ සුද්ධෝදන මහරජුරුව මාලිගාවේ එතුමියව තියාගන්න බැරි නිසා දැන් පුරුෂයෙක් නිසා ඔය ඇඹිලි පිටියේ පැත්තේ තියෙන සංකපාල කියන තැනට උඩින් තියනවලු සංකස්ස කියලා. ආන්ගේ සංකස්ස කියන තැන තියෙන ගල් වෙනක අංග සම්පූර්ණ මාලිගාවක් කරලා මහ බෝධි සත්වයන් වහන්සේගේ මෞතුමිය එතනින් ගිහිල්ලා තිබ්බලු. එතකොට බුදුරජාණන් වහන්සේ එතෙන්ට රත්තරන් ඉනිමකකින් වැඩම කරලලු එතෙන්ට බැහැලා රත්තරන් ඉනිමකකින් වැඩම කරලලු එතුමියට ධර්මයේ දේශනා කළේ. ඒක උන්වහන්සේගේ මතය. හැබැයි පැහැදිලිවම මජ්ක්‍ධිම නිකායේ අච්චරිය අභූත කියන සූත්‍ර දේශනාවයි. මේක හරි විශේෂ දේශනාවක්. ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ සම්මුඛයේ අහලා ඉගෙනගත්තු විදිහට බුදුරජාණන් වහන්සේ ඉදිරියේම තමයි මේ කාරණා ටික විග්‍රහ කරන්නේ. එතකොට ආනන්ද ස්වාමින් වහන්සේ බුදුරජාණන් වහන්සේ ඉදිරියේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගෙන් මම අහලා තියෙන විදිහට දැනගත්තු විදිහට බෝධිසත්වයන් වහන්සේ එතන කියනවා බෝධිසත්වයන් වහන්සේ ඉපදිලා සත්තාහ අච්චේන දවස් 7ක් ගිය කල්ලි 7 වෙනි දවසේ බෝධිසත්වයන් වහන්සේගේ මෞතුමිය එතන කියන්නේ කාලකතෝ හෝති. ඒ කියන්නේ බෝධිසත්වයන් වහන්සේගේ මෞතුමිය කලුරිය කරනවා. දැන් ඔය කලුරිය කරනවා කියන වචනෙන් කියවෙන්නේ කාලකතෝ කියලා කියවෙන්නේ මරණයටපත් වෙනවා කියන එක. දැන් තව තැනක මරණය විග්‍රහ කරද්දිත් බුදුරජාණන් වහන්සේ වදාළනේ කාලකිරියෝ කියලා කාලක්‍රියා කරනවා කියන්නේත් මරණය කියලා. එතකොට ඔය එක කාරණාවක්. ඊළඟට දැන් කලුරිය කරලා තුසිතං කායං uppajjati. එහෙමයි තියෙන්නේ. මෙතන තුසිතං කායං uppajjati කියන එක මීවන පලානේ හාමුදුරුවෝ කියනවා. තුසිතං කායං uppajjati කියන්නේ අංග සම්පූර්ණ පුරුෂයෙක් වුණාලු. ඒක විකෘති අර්ථකථනයක්. තුසිතං කායං uppajjati කියලා කියන්නේ දැන් දිව්‍ය ලෝක 6න් එකක් තමයි තුසිතය. චාතුම් මහරජික තාවතින්ස යාමේ තුසිතය. ඔය තුසිත කියන දිව්‍ය ලෝකේ uppajjati තුසිතං කායං. ඒ කියන්නේ තුසිත දිව්‍ය ලෝකයේ දෙවි කෙනෙක් විදියට දිව්‍ය පුත්‍රයෙක් විදිහට උප්පත්තිය ලැබුවා. එහෙමයි කියන්නේ. එතකොට මේ තුසිතං කායං කියන්නේ අංග සම්පූර්ණ පුරුෂයෙක් වුණා කියන එක නෙවෙයි. දැන් තව තැන්වල තියෙනවා තුසිතං කායං කියන එක. දැන් බලන්නකො බෝධිසත්වයන් වහන්සේ ගැන කියන ඔය අච්චරිය අභූත සූත්‍රයේම පාරමී ධර්මයන් පූර්ණය කරෝ බෝසතාණන් වහන්සේ මනා සිහිනුවණින්ම දැන් ඒ බෝධිසත්ව ජීවිතේ පෙරම් පුරල අවසන් වූ කල්ලි මනා සිහිනුවණින්ම තුසිතං කායං uppajjati. එතනත් කියනවා සිහිනුවණින් තුසිත දිව්‍ය ලෝකෙ උපන්න කියලා. එතකොට මෙතනත් කියනවා බෝසත් මෞතුමිය කලුරිය කළා තුසිතං කායං uppajjati. තුසිත දිව්‍ය ලෝකෙ උපන්න කියලා. මේ පටල ගන්න එපා. අනිත් එක තමයි දැන් බුදුරජාණන් වහන්සේ යමා මහ පෙළහැර පෑව සවැත් නුවර ගණ්ඩබ්බ රුක්ක මූලයේදී. ඒක කවුරුත් දන්න කතාවක්නේ. ඒ ගණ්ඩබ්බ රුක්ක මූලයේදී යමා මහ පෙළහැර දක්වලා අපගේ භාග්‍යතුන් වහන්සේ එතනින්ම තමයි තුසිත දිව්‍ය ලෝකයට වඩින්නේ. පැහැදිලිවම කියනවා තුසිත දිව්‍ය ලෝකයට වැඩම කරනවා. වැඩම කළ විජම්බන දේශනාව කරනවා, අභිධර්ම දේශනාව කරනවා, 4 මාසයක් වස්වසනවා. ඊළඟට ඒ වස් අවසානයේදී සංකස්ස පුරවරයට තුසිත දිව්‍ය ලෝකේ ඉඳලා වැඩම කරන්නේ ප්‍රාතිහාර්ය සහිතව දේවාරෝහණ ප්‍රාතිහාර්යයත් සිද්ධ වෙනවා. ආන්ගේ ප්‍රාතිහාර්ය සහිතව වැඩම කරන අවස්ථාව තමයි ඊළඟට කියන්නේ. දැන් එතකොට මේ බුදුරජාණන් වහන්සේ ඉනිමගකින් අර මෞතුමියට ධර්මයේ දේශනා කරන්න සංකස්සයට වැඩම කළා කියලා කතාවක් නෙවෙයි. ඒ නිසා මේ වගේ පටලැවිලි හිතවලට දාගන්න එපා. ඒක හරි වදයක්. ඊට පස්සේ ඔය පටලැවිලිත් එක්ක තර්ක කරනවා, විතර්ක කරනවා, තමන්ගේ මතයට අකමැති පිරිසක් ඉන්නකොට ද්වේෂ කරනවා, ද්වේෂයෙන් කමෙන්ට් පළ කරනවා. ඒ වගේම කාගේ හරි මතයක් අරගෙන ඒ මතේ හරි කියලා ඔප්පු කරන්න දහසකුත් දේවල් කියනවා. මෙච්චර මේ අපිට ත්‍රිපිටක මූලාශ්‍ර තියෙද්දි, මේ ත්‍රිපිටක ධර්මයේ තියෙද්දි, බුදුරජාණන් වහන්සේගේ සැබෑ බුද්ධ වචනේ තියෙද්දි එක එක්කෙනාගේ මත මොකටද ඔළුවලට දාගන්න තැන් තැන් වල යන්නේ? ඒ නිසා මේ කාරණා තේරුම් අරගෙන පිරිසිදු ධර්මය පුරුදු කරගෙන යන්න.